11. සමහර විට ජීවිතේ සමහර රැස් තියෙනවා. ඒ රැස්වලින් එළියට වඩා බියක් දැනෙන. අද මම ඉන්නේ ඒ වගේ අඳුරු රෑමක. හෙට උදේට මට මොකක් වේවිද? වෛද්‍යවරයාගේ මේසය මත තියෙන බයොප්සි වාර්තාව එළියට එන්න තව ඇත්තේ පැය කිහිපයයි. ඒ කොළ කැබැල්ලේ පිළිකාවක් කියලා මුද්‍රණය වෙලා තියෙයිද? මගේ මුළු ලෝකයම එකපාරටම උඩුයටි කුරු වෙයිද? කණ්ණාඩියේ ඉස්සරහට වෙලා මම මගේ මහත්තයා දිහා බලනවා. එයා මාව බලාගෙන ඉන්නේ හරිම ආදරයෙන් ඒත් මාර විදිහට කැළඹුණු හිතකින්. මගේ සමේ මතුවෙලා තියෙන පුංචි වෙනස්කම් දිහා බලාගෙන. අපේ හිත ඇතුලේ ලෑගින්නක් වගේ පැතිරෙන ඒ බිය අපිට දරාගන්න බැරි තරම් බරයි. මම ඇස් පියාගන්නකොට මට පේන්නේ අතීතය. මට වයස හරියටම අවුරුදු 16යි. පාසල් බෑග් එක උරේ දාගෙන හිනාවෙලා ගියේ ඒ දවස්වල මගේ හදවතේ මුල්ම වතාවට ලියවුණු නම එයාගේ. එදා පටන් අද වෙනකම්. අවුරුදු 23ක් පුරා අපි ගෙවුවේ හරිම ලස්සන විවාහ ජීවිතයක්. කිසිම අඩුපාඩුවක් නැති හස්බන්ඩ්ගේ අරමුණ වුණේ මාව රැකගන්න එකයි. සුළඟක් වගේ ඇවිත්. මගේ ජීවිතේ හැම දුකකදීම මගේ අතින් තදින් අල්ලාගෙන හිටපු මගේ මහත්තයා අදත් මගේ ඇඳ ළඟ දන ගහගෙන ඉන්නවා. මගේ අත අරන් එයාගේ කම්මුලට තියාගනිද්දි එයාගේ දෛවයේ කඳුළු මගේ අතේ තෙත ගානවා මට දැනෙනවා. මම එයාට කියනවා මහත්තයෝ අපි කොච්චර ලස්සනටද අපේ ජීවිතය හැදුවේ. ඔයයි මමයි එකතු වෙලා හෙලපු හැම කඳුලක්ම හිනාවක් බවට පත් කළා නේද? ඒත් අද මේ බයොප්සි රිපෝට් එක එන්න කලින් මට පිස්සු වගේ. මම අද මේ ඇඳ උඩට වෙලා කල්පනා කරන්නේ මට මොකක්ද වෙලා තියෙන්නේ කියන සැකය ගැන විතරක් නෙවෙයි. මම මගේ මහත්තයාට බිරිඳක් වශයෙන් ඉෂ්ට කළ යුතු යුතුකම් මගේ දරුවන්ට මවක් වශයෙන් දෙන්න ඕන මව් සෙනෙහස. මේ හැමදේම මගේ අතින් අඩුවේද හෙට මට කැන්සර් එකක් තහවුරු වුණොත් මේ පවුල කොහොම වැටේද කියන බිය මාව ඇතුළතින්ම කෑලිවලට කඩනවා. දරුවන්ගේ හිනාව මට ඇහෙනකොට මගේ පපුව පැලීගෙන යනවා වගේ දැනෙනවා. මම නැති දවසක මේ පුංචි උන් කොහොම ඉදීවිද? මගේ මහත්තයා තනිකමෙන් කොහොම ජීවත් වේවිද? මගේ මහත්තයා මගේ නළල සිපගෙන කියනවා මැනික තවම කිසිම දෙයක් කන්ෆර්ම් වෙලා නැහැ. ඔය විදිහට ඉස්සර වෙලා කල්පනා කරලා ඔයාගේ ශක්තිය නැති කරගන්න එපා. ඔයා මට හොඳ බිරිඳක් වුණා, දරුවන්ට අම්මෙක් වුණා. අද ඔයා දුක් වෙන්නේ ඔයා ගැන නෙවෙයි, අපි ගැන හිතලා. ඒකයි මම ඔයාට තවත් ආදරේ කරන්නේ. මොකක් වුණත් මම ඔයාත් එක්ක ඉන්නවා. ඉඩෝරයක් ඒවිද ඒ වාර්තාවෙන් අපේ ලෝකය අඳුරු වෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒක අහන්න. හෙට අපේ ජීවිතයට ඉඩෝරයක් ඒවිද ඒ වාර්තාවෙන් අපේ ලෝකය අඳුරු වෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒක අහන්න. ඉඩෝරයකින් පස්සේ වැස්සක් වැටෙනවාමයි. මම මගේ මහත්තයාගේ දැස් දිහා බලලා කිව්වා. අපි මේ සැකයට බය වෙන්න හොඳ නැහැ. අපි ගෙවුණු අවුරුදු 23 පුරාම ආදරයෙන් බැඳුනේ සුරගන ලෝකෙක නෙවෙයි. මේ වගේ කටුක මොහොතවල් අස්සේ තමයි අපේ ආදරය තවත් තදින් පෑදුනේ. සමහර විට මේක නිකන්ම පුංචි අසාත්මිකතාවක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ ආදරය තවත් පරීක්ෂා කරන දුෂ්කර පාඩමක් වෙන්න පුළුවන්. මොකක් වුණත් මම මගේ දරුවෝ වෙනුවෙන්, මගේ මහත්තයා වෙනුවෙන්, මම වෙනුවෙන්ම මේ අභියෝගයට මුහුණ දෙනවා.